මාතෘකාව HNO3 නිෂ්පාදනය. ක්‍රමේ නම ඔස්වර්ල්ඩ් ක්‍රමය. ඉනෝගනික් වල 15 වෙනි කාණ්ඩෙහිමත් ඇහිලා ඇති ඔස්වර්ල්ඩ් ක්‍රමය HNO3 නිෂ්පාදනය. මේ වැඩේ ප්‍රතික්‍රියා තුනක වැඩක්. කතාව පටන් ගන්නේ ඒ කියන්නේ අමුද්‍රව්‍ය විදිහට මේකට ගන්න අපි එකක් ඇමෝනියා ගන්නවා. දැන් කලින් එකේ අමුද්‍රව්‍ය N2H2 නේ. ඒ වගේ මේකේ අමුද්‍රව්‍ය විදිහට ගන්න ඇමෝනියා. කෙලින්ම හේබර් ක්‍රමෙන් හදාගන්න ඇමෝනියා මේකේ එක අමුද්‍රව්‍යයක්. ඊළඟට වාතය මේකේ තව අමුද්‍රව්‍යයක්. ඒ කියන්නේ වාතයේ තියෙන O2 තමයි වැඩේ කරන්නේ. නමුත් වාතය තමයි ගන්නෙ. තුන්වෙනි එක ජලය. මේකේ අමුද්‍රව්‍ය තියෙන්නේ 3යි ඇමෝනියයි වාතයයි ජලයයි. ළමයි ඔස්වර්ල්ඩ් ක්‍රමයේ අපි ඉනෝගනික් වල ප්‍රතික්‍රියා ටික සේරම ඉගෙන ගන්නවා. මම ඒ වුණාට කතාව කියන්නම්. නමුත් මේ එකක්වත් ඕගොල්ලෝ මෙතන ඉගෙන ගන්න අලුත් දේවල් එහෙම නෙවෙයි. මේ හැම එකක්ම මීට ඉස්සරින් අපි දැකලා තියෙන ප්‍රතික්‍රියා. හරිද? ඉනෝගනික් වල 15 වෙනි කාණ්ඩේ ඉගෙනගෙන තියෙන ප්‍රතික්‍රියා. මුලින්ම වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. පළවෙනි පියවර නැත්නම් පළවෙනි ප්‍රතික්‍රියාව විදිහට වෙන්නේ ඇමෝනියා අපි ප්‍රතික්‍රියා කරනවා වාතයේ තියෙන ඔක්සිජන් එක. ඒ කියන්නේ වාතයත් එක්ක තමයි ප්‍රතික්‍රියා කරන්නේ. ඉතින් වාතයේ ඔක්සිජන් තමයි එතන කණු දුරට එන එකන. මේ ප්‍රතික්‍රියාව නිකම්ම වෙන්නේ නැහැ. අපි ඉනෝගනික් වල කියනවා ඉතින් මේක කරන්න සාමාන්‍යයෙන් කොපර් හරි ප්ලැටිනම් හරි වගේ උත්ප්‍රේරකයක් ගන්න ඕන කියලා. මේ මම මොකද්ද මේ කියන්නේ ප්‍රතික්‍රියාව? ඇමෝනියා සහ O2 උත්ප්‍රේරක ඇතුව ප්‍රතික්‍රියාව. මොකද්ද මේ ප්‍රතික්‍රියාවට අපි කියන නම? 45 46යි ප්‍රතික්‍රියාව මම කියන්නේ මේක අපේ හරි ජනප්‍රිය ප්‍රතික්‍රියාවක් ඉනෝගනික් වල 45 46යි කිව්වම නම් ඔයාලට මතක් වෙනවා. ප්‍රතික්‍රියාව ඒත් මතක් වෙන්නේ නැහැ ගොඩක් උන්ට. ඒ කියන්නේ 45ක් කුයි 46යි කුයි නම් කොහේ හරි තිබ්බ තමයි කියලා මතක් වෙනවා. හරි. 45 46යි ප්‍රතික්‍රියාව කියලා කියන්නේ ඇමෝනියා O2 එක්ක උත්ප්‍රේරක ඇතිවිට ප්‍රතික්‍රියාව. ඇමෝනියාගේ තියෙන වැඩිපුරම අපි කතා කරන ප්‍රතික්‍රියාව. 45 46යි ප්‍රතික්‍රියාව. ඒක තමයි මේ වෙන්න යන්නේ. ඒකදී අපි ඉනෝගනික් වල කියනවා ඕක උත්ප්‍රේරක විදිහට කොපර් වගේ කෙනෙක් අරගෙනයි කරන්න කියලා. නැත්නම් ප්ලැටිනමුත් පුළුවන් කියලා කියනවා. කර්මාන්තයක් වශයෙන් කරද්දි මේක ටිකක් හොඳට කරගන්න ඕන නිසා අපි කොපර් නම් දාන්නේ. අපි ප්ලැටිනම් තමයි දාන්නේ. ඒක තමයි වඩා හොඳ උත්ප්‍රේරකේ. ඒතර වියදම ගොඩාක් වැඩි නිසා අපි ලැබ් එකක මේ ප්‍රතික්‍රියාව කරද්දි ප්ලැටිනම් දාන්නේ. අපි මේකට කොපර් තමයි ගන්න ලැබ් එකක වගේ නම්. නමුත් කර්මාන්තයක් විදිහට කරද්දි කරන එක හොඳටම කරනවා වගේ අරමුණකින් මේකට ප්ලැටිනම් සහ රෝඩියම් ප්ලැටිනමුයි රෝඩියමුයි දෙකම කලවම් මිශ්‍ර ලෝහයක් තමයි උත්ප්‍රේරක විදිහට දාන්නේ. ඒ කියන්නේ ප්ලැටිනම් රෝඩියම් දෙන්නටම මේ වැඩේ කරන්න පුළුවන්. අපි දෙන්නගෙම කලවමක් තමයි දාන්නේ. ප්ලැටිනම් රෝඩියම් මිශ්‍ර උත්ප්‍රේරකයක් දානවා. මේක වෙන උෂ්ණත්වයත් අපි කියනවා මේ දවස්වල ඉනෝගනික් වලදී 850 සෙල්සියස් වගේ උෂ්ණත්වයක් යටතේ තමයි මේක වෙන්නේ. 800 850 අතර එකක් අවුලක් නෑ. අපි 850 කියලා ලියන්නේ. 800 කිව්වොත් වැරද්දක් නෑ. ප්‍රතිඵල මොනවද මතකද? ඇමෝනියා සහ O2 ඕකෙන් ප්‍රතික්‍රියා ප්‍රතිඵල මොනවද? 45 46යි. NOත් එක්ක ජලය එන්නේ. NO සහ ජලය. මේ දෙක තමයි ප්‍රතිඵල වෙන්නේ. ඒතර මේක අපි ඉනෝගනික් වල සෑහෙන කතා කරපු ප්‍රතික්‍රියාවක් 45 46 කියන ප්‍රතික්‍රියාව. ඒ තුලිත වෙන විදිය තමයි 45 46යි කියලා කියන්නේ. දැන් මුළු කතාව අහගෙන හිටපු ඕක දන්නේ නැති ළමෙක් හිතන්නකො ඉනෝගනික් ඉගෙනගෙන නැති එකේ 45 46 දැන් තමයි උට තේරෙන්නේ අර දැන් තමයි උගේ ඇඟට ලේ ටිකක් උනන්න ඇත්තේ. මොකද්ද මේ 45 46 කියන්නේ කියලා 45 46 කියන්නේ මේකේ තුලිත කරන ස්ටොයිකේ විදිය. පළවෙනි ප්‍රතික්‍රියාව හරි නේද? O level කාලේ දන්නේ ඉනෝගනික් වල ඉඳන් දන්න ප්‍රතික්‍රියාවක්. මේක තාපදායකයක්ද තාපවශ්‍යකයක්ද? දායකයි දන්නේ නැත්නම් දායකයි කියන්නේ මේවා තාපදායක. හරිද? මේක අධික තාපදායක ප්‍රතික්‍රියාවක්. උපුරන්න එහෙම පුළුවන් මේ වගේ මේ තාපදායකයි. දෙවෙනි එක ඔය හදන එන්නෝ මේවා දන්නවද බලන්න? දන්නේ නැති වෙන බෑනේ ඉනෝගනික් වල තිබ්බනේ. O2ත් එක්ක ප්‍රතික්‍රියා කරනවා ළමයි එන්නෝ O2ත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ කීයට වඩා පල්ලේ උෂ්ණත්වවල විතරද? 150ට 15 උෂ්ණත්වවල විතරයි. ඊට වඩා පල්ලේ උෂ්ණත්වවලදී විතරයි NO O2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා මොනවද හදන්නේ? NO2. ඔන්න දෙවෙනි ප්‍රතික්‍රියාව මේක තුලිත වෙන්නේ නිකන් මෙහෙම. එච්චරයි. දෙවෙනි ප්‍රතික්‍රියාව. තුන්වෙනි ප්‍රතික්‍රියාව මේ ඔක්කොම ඉනෝගනික් වල කියන ඒවා. මෙතන හම්බෙන NO2යි තවදුරටත් O2යි ජලයයි තුනම අපි එකට කලවම් කරනවා. එතකොට HNO3 හැදෙනවා. HNO3 හැදෙනවා. ඕක තමයි වෙන්නේ. ඒ කියන්නේ මෙතන මේක ඇත්තටම ප්‍රතික්‍රියා දෙකක් විදිහට වෙන්නේ. මම මේ දෙකත් ඕනනම් කියන්නම්. ඒකත් රිසෝස් බුක් එකේ දීලා තියෙනවා. නමුත් ඒක නම් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගෙන් අහන්නේ නැහැ. අහන්න බෑ කියලා එකක් නැහැ. ඒ නිසා පුළුවන් නම් ඒකත් බලාගෙන යන්න. මෙතන ඇත්තටම වෙන්නේ අර කියන NO2 අපි වතුරේ දිය කරා කියන්නකො. ඒ කියන්නේ මේ තුනම යන එකේ ඇත්තටම වෙන්නේ මුලින්ම මෙතන තියෙන NO2යි වතුරයි ප්‍රතික්‍රියා කරලා අපි ඉගෙන ගන්න ප්‍රතික්‍රියාවක් තියෙනවා ඉනෝගනික් වල HNO3 දන NO කියලා. මේ ප්‍රතික්‍රියාවක් තියෙනවා අපි ඉගෙන ගන්න යක් ඉනෝගනික් වල
මේ නයිට්‍රජන්ගේ ඔක්සයිඩ් ගැන කතා කරද්දී ඒවා ජලයත් එක්ක ප්‍රතික්‍රියාවල මෙහෙම එකක් ලියනවා. NO2 වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරාම මේ HNO3ත් එක්ක NO හම්බෙන්නේ කියලා අපි කියනවා. ඔය හම්බෙන NO මෙතන තියෙන O2ත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මෙතන ඇත්තට වෙන්නේ මුලින්ම NO2යි ජලයයි මේ ප්‍රතික්‍රියාව කරනවා. ඒ හම්බෙන NO මෙතන ඉන්න O2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා නැවත NO2 හදනවා. ඒ NO2 නැවත මේ වැඩේට කරන ඔන්නෝම ඔය වගේ ප්‍රතික්‍රියා දෙකක එකතුවකින් තමයි අපි මේක ලියන්නේ. විභාගයට අපෙන් බලාපොරොත්තු වෙන්නේ එකපාර මේක ලියන එක තමයි. මේවා ලියලා ඉන්න එකේ අවශ්‍යතාවයක් නැහැ. සහ මේ ප්‍රතික්‍රියාව තුලිත කරගන්න එකේදී මම කිව්වා පුළුවන් නම් කියලා මම කිව්වේ HNO3ට 4ක් එනවා කියලා මතක තියාගන්න. එහෙම මතක තියාගත්තොත් අනිත් ටික ලේසි තුලිත කරන්න. නැත්නම් ඒ වෙලෙට හිතන්න අමාරුයි. බෑ නෙවෙයි. ටිකක් අමාරුයි. එයාගේ 4ක් එන්න නම් ජලය 2ක් එන්න ඕන. මෙයාට 4ක් එන්න ඕන. එතකොට ඉතුරු ටික තුලිතයි. ප්‍රශ්නයක් නෑ. හරි. ඔන්න ඔය ටික තමයි මේකට විශේෂ උෂ්ණත්වයක් මොකුත් නැහැ. ඔය ටික තමයි HNO3. හරිනේ ඉතින් HNO3 හැදුවා. ඔක තමයි HNO3 නිෂ්පාදනයට අදාළ ප්‍රතික්‍රියා ටික. ආයෙ චුට්ටක් මතක් කරගමු දෙක කියපු එක. බලන්න අහන්න මම මේ කියන එක හොඳ මේ සිහියකින්. මුලින්ම ඇමෝනියා වාතයත් එක්ක ප්ලැටිනම් රෝඩියම් උත්ප්‍රේරක යටතේ 850 සෙල්සියස් උෂ්ණත්වයක ප්‍රතික්‍රියා කරනවා. 45 46 ප්‍රතික්‍රියාව වෙනවා NOයි ජලයයි හම්බ වෙනවා. ඒක වෙන තැනකට අරගෙන උෂ්ණත්වය 150ට වඩා පල්ලෙහාට අරගෙන වාතයත් එක්කම තමයි නැවතත් ඒ කියන්නේ O2ත් එක්ක ප්‍රතික්‍රියා කරනවා 150ට පල්ලෙහා උෂ්ණත්වවලදී NO O2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා NO2 හැදෙනවා. ඒ හදාගන්න NO2යි නැවතත් වාතයෙන්ම ගන්න O2යි ජලයයි තුනම එකට කලවම් කරාම එහා පැත්තෙන් HNO3 හැදෙනවා. ඒ ක්‍රියාවලිය අපි අණු කොටස් දෙකකට කඩලා ඕනනම් මෙහෙමත් කියන්න පුළුවන්. ඒක පුළුවන් නම් විතරක් මතක තියාගන්න බැරි නම් අමතක වුණා කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රතික්‍රියා ටික නම් ඉවරයි. කොහොමද මේක කරන්නේ? ඇටවුම මොන වගේද? එකක් ටක් ගාලා බලලෙමු අමාරු නැහැ. ඇටවුමේ ප්‍රතික්‍රියා තුනට වෙනම කුටීර තුනක් තියෙනවා. හරි පිළිවෙල එකක් මේක. මෙම කුටීර තුනක් තියෙනවා ප්‍රතික්‍රියා තුනට. කුටීර තුනට මේ තුනක් තියෙනවා. හරි. අපි පළවෙනි කුටීරේ මෙහෙම මැදින් තියලා තියෙනවා අර ප්ලැටිනම් උත්ප්‍රේරක නිකන් මැද හරියේ මෙහෙම වෙනම පොඩි ස්තරයක් විදිහට පළවෙනි කුටීරේ ප්ලැටිනම් උත්ප්‍රේරකේ තියෙනවා. අපි මේක හරහා අපේ අමුද්‍රව්‍ය යවනවා. අපේ අමුද්‍රව්‍ය කියන්නේ ඇමෝනියයි වාතය තමයි. ඉතින් වාතය කියවට වාතයෙන් අපි ප්‍රධාන වශයෙන් ඔක්සිජන්ව තමයි ගන්නෙ. ඇමෝනියයි වාතයයි මේක හරහා යවනවා. යවද්දී එහා පැත්තෙන් NO එනවා. මෙන්න මෙහෙම එකක් තියෙනවා ළමයි. අපි වාතය දානකොට මේ වැඩේට ඕනෝට වඩා ගොඩක් වැඩිපුර ප්‍රමාණයක් වාතය දානවා. එතකොට මේ ප්‍රතික්‍රියාව වුණාට පස්සේ තව වාතය ඉතුරුත් වෙනවනේ. පිළිගන්නවනේ මං කියන එක. ඒ කියන්නේ මෙහෙම ප්ලැටිනම් තහඩුව හරහා යද්දී ඇමෝනියත් එක්ක කලවම් වෙන්න ඕන කරන වාතයේ ප්‍රමාණයට වඩා ගොඩක් වැඩිපුර අපි දානවා. ඒතර මේක හරහා යද්දී ඇමෝනියා ටික සේරම ප්‍රතික්‍රියාවල ඉවරනවා වාතය ඉතුරු වෙනවා. මේක වෙන්නේ මොන වගේ උෂ්ණත්වයකද ළමයි? මේ කුටීරය ඇතුලේ උෂ්ණත්වය කීය වගේ තියෙන්න ඕන? 850 වගේ තමයි තියෙන්නේ. හරි. එහෙම නැත්නම් මේ ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ ඒක. අපි ඊට පස්සේ මේ දෙක අරගෙන යවනවා දෙවෙනි කුටීරයට. දෙවෙනි කුටීරයේ උෂ්ණත්වය මොන වගේ අගයකද? ඒ කියන්නේ කොයි ලෙවල් එකක වගේ තියෙන්න ඕනේ? 150ට පල්ලෙහා උෂ්ණත්වයක තමයි මේකේ උෂ්ණත්වය තියෙන්න ඕනේ. දැන් මේකෙදි වෙන්නේ මේක නම් වෙනම ආයේ උත්ප්‍රේරක මුකුත් උන්නේ නැහැ. මේක හරහා යනකොට අර NO සහ ඉතුරු වාතය මොකද ඉතුරු වාතය? ඒ ඉතින් මේ ප්‍රතික්‍රියාව වෙලා ඉතුරු ටිකනේ මේ තියෙන්නේ. ඒ ඉතුරු වාතය සහ NO මෙන්න මේ විදිහට NO ධන O2 ප්‍රතික්‍රියාවෙන් NO2 හදන එක කරගන්නවා. ඒ අනුව මෙතෙන්දෙත් තියෙන්නේ NO2 ඒ විතරක් නෙවෙයි ළමයි තව ඉතුරු වාතය තියෙනවා. ඒ කියන්නේ වාතය මාර ගොඩක් දාලා. කොච්චරක් විතරද දන්නවද? සාමාන්‍යයෙන් ඇමෝනියා එකට වාතය ඒ වගේ 9 ගුණයක් 12 ගුණයක් විතර අපි දානවා. එකට 9 නැත්නම් එකට 12. මේ එකට 9 ඍණ 12 නෙවෙයි මේ තියෙන්නේ. ඊට පස්සේ ආයෙත් නිදාගෙන ඉන්න කන ගිටුවා. අර මොකද බං එකට ඍණ 3 කියලා දාන්න නැතුව එකට 9 ඍණ 12 කියලා දාලා තියෙනවා. ඔක තව පොඩ්ඩක් සුළු කළ දැම්මනම් මොකද වෙන්නේ? ඒ වගේ කියන්නට තියෙනවා. මේ එකට 9 ඍණ 12 නෙවෙයි. එක්ක එකට 9 නැත්නම් එකට 12 උපරිම වශයෙන්. කොහොමද තේරුම් ගන්න? ඇමෝනියා වගේ 9 ගුණයක් හරි ඇමෝනියා වගේ 12 ගුණයක් විතර හරි වාතය දානවා. දැන් තමයි 45 46 ප්‍රතික්‍රියාව. මෙයා වගේ 1. දැන් මෙයා අපි එකක් කියලා ගත්තොත් පහ බෙදීම 4ක්. ඒ කියන්නේ 1.2 ඒ වගේ ඊට කිට්ටු ගන්නක් තමයි මෙයා ඕන්නේ. හරිද?
එකට 1.2ක් විතර තිබ්බනම් ඇති. එකට 9ක් හින ගොඩක් වාතය දානවා. ඉතින් ඒක තමයි මේ මග දිගට හැමතැනම වාතය ඉතුරු වෙන්නේ. පළවෙනි පියවරටත් ඉතින් O2 ඕනේ මේ බලන්නකො ළමයි. වාතය වැඩිපුර දාන්න දෙපයි ඇත්තට. ඇයි? පළවෙනි පියවරටත් O2. දෙවෙනි පියවරටත් O2. තුන්වෙනි එකටත් O2. දැන් විටින් විටේ මැදින් වාතය දානවා වෙනුවට නරකද කියන්නකො ඉතින් මුලදිම වාතය ගොඩක් දාලා මේක කරන එක හොඳයි නැත්තම් හැමතැනම මේකට වාතය පොම්ප කර කර ඉන්න වෙනවා. හරදරයි. ඒ නිසා මෙහෙම දානවා වාතය ටිකක් ඉතුරු වෙනවා 150ට කූල් කරනවා ඉතුරු ප්‍රතික්‍රියාවක් කරනවා ඒත් වාතය ටිකක් ඉතුරු වෙනවා. දැන් මොකද්ද කරන්නේ? මේක අරන් දානවා එහා පැත්ත බලන්න සිග්සැග් විදියට මෙහෙම යනවා. මේකේ තියෙනවා නිකන් අර මේකත් නිකන් එක්තරා විදිහක ෂවර් එකක්ම තමයි. ෂවරයක් කියන මේකේ තියෙනවා ක්වාට්ස් කියන අර නිකන් පාෂාණ වර්ගයක් තියෙනවා. එහෙම නිකන් පාෂාණ වර්ගයකින් හදපු පොඩි මේ ආවරණයක් තියෙනවා. හරි පාෂාණ ගල්කට ගොඩක් තියෙනවා. හරි තියෙනවා මොනවා. ඔය දිගටම තියෙනවා. දිගටම ඇඳ ගන්න ඕගොල්ලෝ. එතකොට උඩින් අපි මේකට වතුර දානවා. ජලය අනිත් අමුද්‍රව්‍ය ජලයනේ. වතුර උඩින් දානවා. එතකොට අර පාෂාණ අතර තියෙන සියුම් සිදුර හරහා වතුර ළමයි ටික පල්ලෙහාට බේරෙන්න පටන් ගන්නවා. ටික වතුර පල්ලෙහාට ගලාගෙන එනවා. හිමීට දැන් අර ෂවර් එකක් වගේ. ෂවර් එකක් නෙමෙයි. ෂවර් එකක් කියන එක නෙමෙයි. නමුත් අර මේක හරහා අර එනවා ඉතින් හිමීට. ඉතින් පල්ලෙහා ඉඳන් උඩට යන්නේ අතර හැදිච්ච NO2යි ඉතුරු වාතයයි. ඉතින් වාතය කියන්නේ ඔක්සිජන් නේ. වාතය කියලා මේ හැමතැනම ඔක්සිජන් තමයි නියෝජනය වෙන්නේ. එයා මේකෙන් මෙහෙම උඩට යනවා. උඩ එක්කනා මේක දිගේ පල්ලෙහාට එනවා. ඉතින් හරි NO2යි වාතයයි ජලයයි කියන උන්න අවශ්‍ය ප්‍රතික්‍රියක ටික සේරම තියෙනවා. ඒ ටික ප්‍රතික්‍රියා කරලා HNO3 හැදෙනවා. ඔය මූල ධර්මයේ මොන මූල ධර්මයේද? නම දන්නේ යටින් එකෙක් එනවා උඩින් තව එවුන් එනවා. මොකද්ද මූල ධර්මය? ප්‍රතිප්‍රවාහ මූල ධර්මය. විරුද්ධ දිශාවලට ගැලීම් කරලා අපි බලාපොරොත්තු වෙන්නේ අර හොඳ ස්පර්ශයක් අරගෙන ප්‍රතික්‍රියා ඉක්මනින් කරගන්න. නිසා අපි කියනවා මේ මෙතනත් වෙන්නේ ප්‍රතිප්‍රවාහ මූල ධර්මයම තමයි කියන්නේ. කර්මාන්ත ඉවරයි ඉතින්. කර්මාන්තයට දාලා ඔය විස්තර ටික ඉවරයි තමයි. මේ කුටීර වලට නම් තියන ඕන. මේක අර පළවෙනි ප්‍රතික්‍රියාව මේකනේ ප්‍රධානම ප්‍රතික්‍රියාව. ඒකට ප්‍රතික්‍රියා කුටීරය කියනවා. මේ තවදුරටත් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරන එකට ඔක්සිකරණ කුටීරය කියනවා. අරකට අවශෝෂණ කුටීරය නිකන් අර වතුරට වායු උරා ගන්නවා වගේ එකක් නෙවෙන්නේ මෙතන. වතුර එනවා යටින් යන දෙන්නම වායුනේ. අවශෝෂණ කුටීරය කියලා තමයි ඒකට නම දීලා තියෙන්නේ. ඔව්ව තමයි ඉතින්. මේකේ විශේෂයෙන් කියලා කියන්න තියෙන්නේ නෝට් එකක් ටට්ටක් ගාලා ඔහොම තව එක දෙයක් මෙන්න මේක ගැන තව පොඩ්ඩක් කියන්න තියෙනවා. එච්චරයි මට කියන්න තියෙනවා. අනිත් ටික ඔක්කොම හරි. අපි ඔහොමම නෝට් එක කියන්නේ කියවනව නෙවෙයි. උඩින් බලාගෙන යන් 17 වෙනි පිටුවේ පල්ලෙහා තියෙන ප්‍රතික්‍රියාව. ඒක ප්‍රතික්‍රියා සෙට් එක. ඒක හරි. ඒක මම කිව්වා. එහා පැත්තේ තියෙනවා රූප සටහනත් එක්ක කතන්දරේ තියෙනවා. අපි මේ රූපෙට පල්ලෙහින් තියෙන ඡේද දෙක විතරක් කියමු ටක් ගාලා. රූපයට පල්ලෙහින් තියෙන ඡේද දෙක. හරිද? බලලා මොන හරි අවශ්‍ය දෙයක් තියෙනවා නම් අපි අල්ලගමු. අලුත් දෙයක්. අපේ අතින් කියවුන්නේ නැති දෙයක් තියෙනවා. දූවිලි හා ජල වාෂ්ප ඉවත් කළ වායුගෝලීය වාතය. ඉතින් වාතය පිරිසිදු කරලා ගන්න ඕන දූවිලි අනම්මනම් අයින් කළා. මේ වාෂ්ප ඉවත් කළ වායුගෝලීය වාතය යොදාගෙන ඇමෝනියා ඔක්සිකරණය කරයි. මෙන්න අහන්න. සාමාන්‍ය වාතයේ පරිමාව අනුව N2 78ක් හා O2 වායුව 21ක් ඇත. අවශ්‍ය ඔක්සිජන් වායු ප්‍රමාණය අන්තර්ගත වායුගෝලීය වාත පරිමාවක් කුටීරයට පොම්ප කරනු ලැබේ. ඒ කියන්නේ ඔක්සිජන් අපිට ඕන තරමට තියෙන වාත ප්‍රමාණයක් ගණන් හදලා මේකට පොම්ප කරනවා. ඇමෝනියා පරිමා ඒකකයක් සඳහා වායුගෝලීය පරිමා 9ට 12ක පරාසයක් තියා ගන්නවා. මම අර කලින් කියප එකේ පොඩි අවුලක් තියෙනවා. මං කිව්ව නේද මේ ඇමෝනියාට එකකට මෙයාගේ 1.1 ගාණක් ඕන්නේ කියලා. ඇත්ත O2 ඕන්නේ 1.1 ගාණක් තමයි. නමුත් වාතය කරද්දී O2 එකක් ගන්න වාතය 5ක් ගන්න ඕනේ. මම කියන්න උත්සාහ කරන දේ තේරෙනවද? ඒ කියන්නේ වාතයෙන් 120ක් විතරනේ O2 තියෙන්නේ. ඒ කියන්නේ වාතයෙන් 5න් එකක් තමයි O2 තියෙන්නේ. O2 එකට ඒ වගේ 5 ගුණයක වාත ප්‍රමාණයක් ගන්න ඕනේ. ඒතර මේ දෙන්න අතර අනුපාතය අපි හිතමු එකට 1.2 කියලා බොරුවට මේ අගේ ගන්නකො. මේක 1.2 කියලා ගත්තොත් O2 1.2ක් ගන්න ළමයි වාතය 6ක් ගන්න ඕන. ඒ වගේ 5 ගුණයක් වාතය ගන්න ඕන. ඒ කියන්නේ ඇමෝනියාට වාත අනුපාතය අවශ්‍ය එකට 6ක්. එකට 6ක් විතර ඕන එකට අපි තව වැඩිපුර දානවා. එකට 9ක් එකට 12ක් වගේ අතර ප්‍රමාණයක් දානවා. ඒකට හේතුව ඊළඟ ප්‍රතික්‍රියාවලට ඕන කරන O2 ප්‍රමාණයත් මෙතනින් කවර් වෙන්න ඕන නිසා. ඒ එච්චර සංකීර්ණව ඔයාලට ඉලක්කම් ගණන් මම අහන්නේ මම අර කරපු වැරද්ද ගැනයි මම කිව්වේ. මම නිකන් අර මේ ඉලක්කම් විතරයි ගත්තේ. නමුත් මෙතන ඇත්තටම O2 එකට 1.2ක් කියන්නේ O2 නෙවෙයිනේ අපි වාතයනේ ගන්නෙ. තව වාතය තව ගොඩක් ඕන වෙනවා. ඒතර හරි ඉතින් කොහොමද මෙතන වැඩි ප්‍රමාණයක් කොහොමද ගොඩක් ගන්නවා.
හරි එයාලා කියනවා ඇමෝනියා පරිමා ඒකකයක් සඳහා වායුගෝලීය වාත පරිමා ඒකක 9ත් 12ත් පරාසයක පවත්වා ගනු ලැබේ. උෂ්ණත්වයත් ඉහළයිලු. ඉහළ උෂ්ණත්ව පරාසයක පවත්වා ගනු ලැබේ. මේ තත්ත්වයටදී NO වායුවෙන් 97ක් පමණ එවනම් එහෙම ලොකුවට ඕනේ නැහැ. ඒ කියන්නේ යාලා කියන්නේ පළවෙනි ප්‍රතික්‍රියාවේ කාර්යක්ෂමතාවය 97ක් විතරලු. අනිත් දේව නම් සාමාන්‍යයෙන් 99ක වගේ ලෙවල් එකකට අනිත් දෙකම තියෙනවා. මේක 97ක වගේ පරිවර්තන කාර්යක්ෂමතාවයක්ලු තියෙන්නේ. ඇමෝනියා සාන්ද්‍රණය වැඩි වුවහොත් පිපිරීම් සිදුවිය හැකිය. අර මං කිව්වේ මේ වාතයේ මේ වගේ ලොකු ප්‍රමාණයක් දාන්න තවත් හේතුවක් තමයි මෙතන ඇමෝනියා ප්‍රමාණය වැඩි වුණොත් ඇමෝනියා එතන ප්‍රතික්‍රියාවෙන් පුපුරන්න ඉඩ තියෙනවා. හරිද? එහෙම වෙලා තියෙනවා. මේ කර්මාන්තශාලාවල මේ ප්‍රතික්‍රියාව මං කිව්වා අධික තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා එහෙම කිව්වනේ මේක. ඒ තාපයත් එක්ක ඔය ඇමෝනියා ගිනි අරගෙන ප්‍රතික්‍රියාවක් වෙලා පුපුරන්න පුළුවන්. ඒ නිසාත් වාතය ටිකක් වැඩිපුර දාන එක හොඳයි කියලායි කියන්නේ. ඊළඟට ඒ නිසා ඇමෝනියා හා වායුගෝලීය වාත පරිමා අනුපාතයේ නිසි ලෙස පවත්වා ගැනීම වැදගත්ය. මේ වායු මිශ්‍රණයේ ප්ලැටිනම් රෝඩියම් උත්ප්‍රේරකය හරහා පීඩනයක් යටතේ ගමන් කළ විට බද බවට පත්වේ කියන්නේ NO බවට පත්වේ කියන එක ඒක හදන්න. ගමන් කළ විට NO බවට පත්වේ. මේ NO වායුව 150 සෙල්සියස් තෙක් සිසිල් කරනු ලබයි. උෂ්ණත්වය 150ට පත් වූ විට NO වායුව තවදුරටත් NO2 බවට ඔක්සිකරණය වීම ඔක්සිකරණ කුටීරය තුලදී වේ. මම මේවල අර නම් කිව්වේ මෙයාට කියනවා ප්‍රතික්‍රියා කුටීරය කියලා. ප්‍රතික්‍රියාව ප්‍රධාන වශයෙන් වෙන තැන නිසා. මේක ඉතින් අර ඔක්සිජන් එක්ක එකතු වීමක් නිසා විතරක් නිසා ඔක්සිකරණ කුටීරය කියලා කියනවා. අරකට අවශෝෂණ කුටීරය. එතන ජලයට වායු දෙකක් අවශෝෂණය වෙන. අවශෝෂණ කුටීරය. කොහොම තියෙනවා. එක එකට වෙන වෙනම නම් තියෙනවා. හරි. අපි හිටපු දැන් ඔක්සිකරණ කුටීරයේදී සිදුවේ. අවශෝෂණ කුටීරය තුලදී ජලය සමග NO2 වායුව ප්‍රතික්‍රියා කිරීමට ඉඩ සලස්වා ඇත. මෙහිදීද ප්‍රතිප්‍රවාහ මූලධර්මයට අනුව ජලය හා NO2 වායුව ප්‍රතික්‍රියා කිරීමට ඉඩ සලසා ඇත. ඔක්සිජන් වායුව මෙන්න මේක මම කියවෙ නැති පොයින්ට් එකක්. ඔක්සිජන් වායුව සහිත NO2 මිශ්‍රණය. ඔක්සිජන් වායුව කියන්නේ වාතය සහිත NO2 මිශ්‍රණය 5යි 10යි ATM වගේ ප්‍රමාණයක් යටතේලු මෙතෙන් එනකොට එන්නේ. ඉතින් ඒවා ඉතින් පුළුවන් නම් ඉතින් මතක තියාගන්න වැරෙන්න වෙන ඔප්ෂන්ස් නැහැනේ. ඉතින් 5යි 10ක පීඩනයකින් තමයිලු අවශෝෂණ කුටීරයට මේගොල්ලෝ යවන එක සිද්ධ වෙන්නේ. කොහොමද ටිකක් ඉහළ පීඩනයක් දෙන එක හොඳයි ළමයි. දැන් ওই පාර්ට්ස් හරහා එහෙමත් මේගොල්ලන්ට උඩටම යන්න වුණොත් ඉතින් වඩා හොඳට ප්‍රතික්‍රියාව කරන්න ටික වැඩි පීඩනයක් මෙහෙන් දෙන එක හොඳයි. ඉතින් 5 10 වගේ ටිකක් විතර වැඩි පීඩනයක් දෙනවා කියලායි කියන්නේ. අවශෝෂණ කුළුණද අවශෝෂණ කුළුණ කියන්නේ මේකටම කියන නම රසායනික අක්‍රිය ද්‍රව්‍ය කියලා කියන අර ක්වාට්ස් වගේ ඒවා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ නේ HNO3ත් එක්ක. රසායනික අක්‍රිය ද්‍රව්‍ය කියලා කියන්නේ ඒ දාලා තියෙන ද්‍රව්‍ය HNO3 එක ප්‍රතික්‍රියා කරන්නේ නැති දෙයක් වෙන්න ඕන කියන එක. රසායනික අක්‍රිය ද්‍රව්‍ය වලින් අසුර ඇති නිසා ජලය සමග NO2 ප්‍රතික්‍රියා කිරීමට ඇති ඉඩකඩ වැඩි කර ඇත. අවසානයේදී 96ක පමණ ඵලදාවක්. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාවෙන් 97ක් වෙනවා. ඉතුරු මුළු වැඩින්ම තව 101ක් විතර අඩු වෙලා සමස්ත ක්‍රියාවලිය ඉවර වෙද්දී 96ක වගේ ඵලදාවකට අපිට යන්න පුළුවන්. ඉතින් අපිට මෙච්චර වෙලා දැකපුවාලා නම් සාමාන්‍යයෙන් මුල් දවස්වල අපි ඉලක්කම් කතා කරපු වගේ 99 වගේ ලෙවල් එකකට තිබ්බා. මේක චුට්ටක් අඩු වෙලා තියෙනවා 96ක ලෙවල් එකකට යන්න පුළුවන්. ඒව තමයි තියෙන්නේ. නයිට්‍රික් අම්ලයේ ප්‍රයෝජන තියෙනවා 4ක්. මොන හරි මතක තියාගන්න ඕන ප්‍රයෝජන දෙකක්වත් අඩුම. ඒක නැබැයි අමාරු වෙන එකක් නෑ. ඕමම කියවන ගමන්ම බලාගමුද? පොහොර හා පුපුරන ද්‍රව්‍ය. කිසි ගැළපීමක් නැති දේවල් දෙකක්. පොහොරයි පුපුරන ද්‍රව්‍ය. ඊට පස්සේ කර්මාන්ත සඳහා අවශ්‍ය වන නයිට්‍රේට් සෑදීම. ඔය පුපුරන ද්‍රව්‍ය කියන්නේ මේ මෙහෙම තියෙනවා. අර ඔය නයිට්‍රේට් දැන් HNO3 වල ඇනායනේ නයිට්‍රේට් නේ. වෙඩි බෙහෙත් වල තියෙන ප්‍රධාන සංඝටකයක් තමයි නයිට්‍රේට්. හරිද? බල්ලෝ රතිඤ්ඤ හැම කනවා. හරිද? බල්ලෝ නම් ඉතින් ඕන එකක් කනවනේ. උන් රතිඤ්ඤ කනවා. ඒ කියන්නේ උන් ඒ රතිඤ්ඤ කන්නේ ඔය අර සොසේජස් වලට අනම්මනම් වලට එහෙම සාමාන්‍යයෙන් කල් තියාගන්න දාන විවිධාකාර නයිට්‍රේට වර්ග. ඉතින් අර ඒ වගේ මස් වලට අනම්මනම් වලට කල් තියාගන්න දාන නයිට්‍රේට තියෙනවා. ඉතින් ඒව හදාගන්නෙත් මේකෙන් තමයි. ඒ නයිට්‍රේට් රහ අර රතිඤ්ඤ වලින් එහෙමත් වෙන හින්දා උන් කනවා. ඒ කියන්නේ ඒ මොකක් හරි වෙන්නද කියලා හිතන සමහරට ඉතින් බොරුවට කනවත් දන්නේ නැහැ. අපි හිතන් ඉන්නවා නිකන් උන් ඉතින් ඕන එකක් කනවනේ. ඕන එකක් කනකමට කනවද නැත්නම් අර කර හිතලා කනවද දන්නේ නැහැ. කොහොම හරි මේ ඔය පුපුරන ද්‍රව්‍ය කේස් එකට මේවා අදාළයි. වෙඩි බෙහෙත් වල එහෙම නයිට්‍රේට තියෙනවා. පොහොර හදන්න කියන්නේ අර ඇමෝනියත් එක්ක HNO3 ප්‍රතික්‍රියා කරවලා ඇමෝනියා කලින් කර්මාන්තයේ හදපු ඇමෝනියත් එක්ක මේ දැන් කර්මාන්තයේ හදපු HNO3 ප්‍රතික්‍රියා කරවලා
අපිට පුළුවන් ඇමෝනියම් නයිට්‍රේට් මෙතන ප්‍රතික්‍රියා කරවලා ඇමෝනියම් නයිට්‍රේට්ව එහෙම හදා ගන්න පුළුවන්. මේක ඉතා හොඳ පොහොරක්. ඒතර පොහොර සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා. ඒක ඉතින් හොඳ පොයින්ට් එකක්. අර කිසිම ගැළපීමක් නැහැ. නමුත් ඇයි දන්නේ ඒක දෙකට කැඩුවේ නැත්තේ නේද? පොහොර සහ පුපුරණ ද්‍රව්‍ය සෑදීම සඳහා කියන එහෙම තියෙනවා. දෙවෙනි එක කර්මාන්ත සඳහා අවශ්‍ය වන නයිට්‍රේට සෑදීම. ඔන්න තියෙනවා KNO3 වෙඩි බෙහෙත් හදන්න ගන්නවා කියලා තියෙනවා. AgNO3 ඡායාරූප කර්මාන්තය කියලා කියන්නේ අර මේ ඉස්සර තිබුණේ මේ ඩිජිටල් කැමරා එන්න කලින් අර වෙනම කැමරාවකට ෆොටෝ එක ගහනවා. ඒක වෙනම පොඩි පටියක් වගේ එක යන්තම් සේයාවක් වැදිනවා. ඒක ඊට පස්සේ කඩේකට ගිහිල්ලා කඩයක් කියන්නේ ස්ටුඩියෝ එකකට ගිහිල්ලා ඒගොල්ලන්ට දුන්නාට පස්සේ ඒගොල්ලෝ දවසකට දෙකකට පස්සේ ඒක ෆොටෝ එකක් විදිහට අපිට print කරලා දෙනවා. මේ ෆ්‍රේම් අර චූටි අපි ගහන ෆිල්ම් රෝල් එකට වදින ෆොටෝ එක ලොකු ෆොටෝ එකක් බවට පරිවර්තනය කරන ක්‍රියාවලිය තුළ AgNO3 භාවිතා වෙනවා. ඒක අර පොඩි ද්‍රාවණයක දාලා හොලවනවා වගේ එකක් එහෙම කරනවා. සමහරක් විට දැකලා ඇති. සමහර විට මම මේ මොකද්ද කියන්නේ කියලා කිසිම අදහසක් නැතුව ඇති. කොහොම හරි මේ ඒකට AgNO3 ද්‍රාවණයක් ගන්නවා. ඉතින් ඒක දැකලා තියෙනවා හොඳයි. රාජාම්ලය නිපදවීම. හරිද? රාජාම්ලය කියලා කියන්නේ HNO3 HCl කලවම් කරලා හදන අම්ලයක්. මං ඕක ජීවිතේ මුලින්ම ඉගෙන ගත්තේ එහෙම එකක් මේක කියලා. එක දවසක් මේ මට කෝල් කරලා මම ඒකට පන්ති කරන්නේම නෑ. නිකන් ඔය මේ ඒ ලෙවල් ඉවර වෙලාද කොහෙද ඉන්න කාලෙක. පන්ති කරන්නේම කලින් කාලෙක කෝල් එකක් ඇවිල්ලා මගෙන් මම දන්න වැඩිමල් එකෙක් අහනවා මේ රාජාම්ලය හදන්නේ කොහොමද කියලා. හරි. මම දන්නේ නෑ. ඉතින් මම එහෙම රාජාම්ලය කියලා එකක් තියෙනවා කියලා දන්නවා. ඉතින් ඒ ලෙවල් ඉවර වෙච්ච ගමන් වගේ. රාජාම්ලය හදන්නේ කොහොමද කියලා මගෙන් අහනවා. මම ඉතින් හොයලා බලනකොට කිව්වා. ඉතින් ඔයාලා බලලා කියන්න පුළුවන්. මෙන්න මේ අනුපාත වල මේවා කලවම් කරන එක තමයි කරන්න තියෙන්නේ කියලා කොහොමද කියලා ඇහුවාම ඌ හේතුව කියන්නේ නිදානයක් හරන්නලු. හරිද? ඒ කියන්නේ ඌට වකර නිදානයක් හරන එකේ කොහේ හරි පෘෂ්ඨයක් තියෙනවලු. ඒ පෘෂ්ඨයේ රාජාම්ලයට පුළුවන්. ඒ කියන්නේ මාර ප්‍රබල අම්ලයක්. හරිද? අම්ල දෙක කලවමක්. HNO3 HCl අම්ල දෙක කලවම් කරලා හදන්නේ. තුනට එක අනුපාතයට කලවම් කරලා. ඒතකොට මේ ඒකේ තියෙන විශේෂත්වය තමයි අතිශයින් ප්‍රබල අම්ලයක්. ගොඩක් දේවල් ඒකින් දිය කරන්න පුළුවන්. අර එහෙම මොකක් හරි එකක් දිය කරලා ඊට පල්ලෙය තියෙන එකට යන ඒ වගේ අරමුණකට තමයි ඒක ආගෙන තියෙන්නේ. නිදානේ ගත්තද නම් දන්නේ කොහොම හරි මේ රාජම්ලේ හදන විදිය මං කිව්වා. සමහරට ඒක වැරදි වෙලා ගන්න බැරි වුණාද දන්නෙත් නැහැ. හරි. ආයේ මුකුත් උන්නේ නැහැ. හරි. ලෝහ පෑස්සීමේදී පෘෂ්ඨය පිරිසුදු කිරීම කියලා කියන්නේ එහෙම ඒවා. දැන් අපි නිකන් යකඩ කෑලි දෙකක් පාස්සනවා කියන්නකො වැල්ඩින් කරනවා යකඩ කෑලි දෙකක්. ඕකේ පාස්සන පෘෂ්ඨයේ මලකඩ තිබ්බොත් ඕක ටික කාලෙකින් ගැලවිලා යනවා. මොකද පෑස්සින්නේ මලකඩනේ. නිකන් ගැලවිලා යනවා. ඒ හින්දා මුලින් මලකඩ අයින් කරන්න ඕන. මේ මලකඩ අයින් කරනකොට මේ ඔයගොල්ලෝ අර YouTube වල වීඩියෝ ඔහේ බලාගෙන ඉඳලා තියෙන ලයිටර් එහෙම සුද්ධ කරන ඒවා අර පරණ මලකඩ කාපු ලයිටර් වාහන කෑලියම සුද්ධ කරලා අර සාමාන් ටිකක් හොඳ දිලිසෙන ලොකු ලොකු ඒවා හොඳ විදිහට ගන්න ඒවා දැකලා. එහෙම කාලේ කාලා තියෙනවා නම් ඔබලා ඒ විදිහට ඒවල අර මුලින්ම මලකඩ සුද්ධ කරන්න කියලා මොනවා හරි ස්ප්‍රේ කරලා බ්‍රෂ් වලින් අතුල් ඒක සුද්ධ කරනවනේ. ඒ ස්ප්‍රේ කරන්නේ HNO3 ගොඩක් වෙලාවට මලකඩ මාර ඉක්මනට අයින් වෙනවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් පුළුවන් කරන්න. එහෙම වෙන්නත් ඉඩ තියෙනවා. නැත්තම් ගොඩක් වෙලාවට ඒ HNO3 තමයි දාන්නේ. ඒතර ආයේ එහෙම වීඩියෝ එකක් බලද්දි බලන්න මොනවද දාන්නේ කියලා. සමහරක් විට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වෙන්නේ නැති. එහෙම නැත්තම් HNO3 වෙන්නත් පුළුවන්. මලකඩ යවන්න පාවිච්චි කරන්න පුළුවන් HNO3 හරි පහසුවෙන් මලකඩ ගැලවිලා යනවා. හරිද? ඒතර පොහොර හා පුපුරණ ද්‍රව්‍ය සෑදීම. ඒක නම් ඉතින් අර මතක හිටින ටයිප් නෙමෙයි. අර කිසිම ගැලපීමක් නැහැ නිකන්. අර ඔය එක එක තියෙන්නේ ගැලපෙන්නේ නැතිව නිකන් අර කියන්නේ ඇහැල මල් පිපෙයි පිට කසයි. ඒ වගේ නිකන් අර කිසිම සම්බන්ධයක් නැහැ. එකක් තියෙනවා පොහොර අනිත් එක පුපුරණ ද්‍රව්‍ය. විලෝ පදනම නැති. හරි. ඊට පස්සේ රාජම්ලේ නම් මතක හිටි. ලෝහ පෑස්සීමේ පෘෂ්ඨ වගේ මතක හිටි. මොනවා හරි ඉතින් දෙකක් මතක තියාගන්න ඕන. හරි. ඕක තමයි සිද්ධිය.